අපි පේපරේ දෙවෙනි ප්‍රශ්නයට යන්න. දෙවෙනි ප්‍රශ්නේ අහන්න පුතාලා ඔයගලන්ට පැහැදිලිව පේනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර වලින් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. පහත සිනුවීම් නිෂ්පාදන හැකියාව මායිම් රූප සටහන් යොදා ගනිමින් පැහැදිලි කරන්න. ඊශ්‍රායලය හා පලස්තීනය අතර සිදුවන්නා වූ යුද්ධ ගැටුම් හේතුවෙන් පලස්තීනයේ විශාල යටිතල පහසුකම් දැනටමත් විනාශ වී ඇත. ඒ අනුව පලස්තීනයේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කොහොමද දෙන්නේ කියලා අපෙන් අහනවා. මේ බලන්න. දාලා ඔයගොල්ලෝ දන්නවා අපෙන් අහන්නේ පලස්තීනයේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට මොකද වෙන්නේ කියලා අහන්නේ. ඒතර ඔයගොල්ලෝ මෙතන කියලා නෑනේ මෙන්න මේ භාණ්ඩ ගන්න කියලා. එහෙනම් මෙතෙන්දී ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා Tamanට කැමති භාණ්ඩ වර්ග දෙකක් මේකට ගන්න. දැන් මම ගන්නවා කෘෂි භාණ්ඩයි කාර්මික භාණ්ඩයි. දැන් පලස්තීනයේ තිබ්බ විශාල යටිතල පහසුකම් ප්‍රමාණයක් විනාශ වෙනවා කියලා කියන්නේ ඔයාලා දන්නවා යටිතල පහසුකම් කියලා කියන්නේ මොනවද? යටිතල පහසුකම් කියලා කියන්නේ ප්‍රාග්ධනය. එතකොට යටිතල පහසුකම් විනාශ වෙනවා කියලා කියන්නේ ප්‍රාග්ධනය විනාශ වෙලා යනවා. ප්‍රාග්ධනය විනාශ වෙනකොට සිද්ධ වෙන දෙයක් තමයි රටේ තියෙන නිෂ්පාදන සම්පත් ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා. නිෂ්පාදන සම්පත් ප්‍රමාණය අඩු වෙනකොට ඔයාලා දන්නවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් මේ පැත්තට විතෙන් වෙන්න ගන්නවා. දැක්කද? හැම වෙලාවෙම මතක තියාගන්න හැකියාව මායිම් වක්‍රයක් එහෙට මෙහෙට විතෙන් වෙන්නේ නිෂ්පාදනයේ යොදා ගන්න සම්පත් ප්‍රමාණයට හරි ඵලදායීතාවයට හරි තාක්ෂණයට හරි බලපෑමක් වුණා. ඒතර ඔයගොල්ලෝ දන්නවා යටිතල පහසුකම් විනාශ වෙනකොට ප්‍රාග්ධන සම්පත් විනාශ වෙලා යනවා. ප්‍රාග්ධන සම්පත් විනාශ වෙනකොට ඔයාලා දන්නවා නිෂ්පාදන සම්පත් ප්‍රමාණය අඩු වෙනවා. ප්‍රමාණය අඩු වෙද්දී හැකියාව මායිම් වක්‍රය මේ පැත්තට විතර. පාට කොහොමද ආවේ කියලා බලන්න. හරි. අපි දෙවෙනි එකට යමු. ශ්‍රී ලංකාවේ තේ වලට පැවති ඉල්ලුම විශාල වශයෙන් පහළ ගිය අතර ඇඟලුම් වලට තිබෙන ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යන ලදී. ඒ අනුව තේ නිපදවමින් පැවති සම්පත් ඇඟලුම් නිෂ්පාදනයට මාරු කිරීම. දැන් මෙතනදී ඔයගොල්ලන්ට කැමති විදියට මේ අක්ෂ නම් කරන්න බෑ. මේකේ පැහැදිලිව අපිට කියනවා තේ සහ ඇඟලුම් කියලා කියනවා. එතකොට වෙලා තියෙන දේ මොකද්ද? මේක කියනවා තේ වලට පැවති ඉල්ලුම විශාල වශයෙන් පහළ ගියාලු ඇඟලුම් වලට තියෙන ඉල්ලුම වැඩි වුණාලු. එතකොට මේ බලන්න තේ වලට තිබ්බ ඉල්ලුම මෙහෙම තේ වලට තිබ්බ ඉල්ලුම පහළ ගියාලු ඇඟලුම් වලට තිබ්බ ඉල්ලුම ඉහළ ගියාලු. ඉල්ලුම වෙනස් වුණාට වක්‍ර විදම් වෙන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් මොනේ තේ නිෂ්පාදනය කරපු සම්පත් ඇඟලුම් වලට මාරු කරා කියලා කියනවා. එහෙනම් තේ නිෂ්පාදනය අඩු වෙනවා. ඇඟලුම් නිෂ්පාදනය වැඩි වෙනවා. මෙතන තියෙන ලක්ෂය මෙතනට ගමන් කිරීමක් වෙනවා. එහෙනම් ඔයාට දෙවෙනි එකට අවිල්ලා තියෙන උත්තරේ අන්න ඔය කියන විදිහ. රයිට්. අපි ඊගාවට තුන්වෙනි එකට යමු. කෘෂි භාණ්ඩ හා කාර්මික භාණ්ඩ නිපදවන ආර්ථිකයක කෘෂි අංශයේ නිරත වන්නන් උදෙසා ක්‍රියාත්මක කළ පුහුණු වැඩසටහනක් අවසානයේ ගොවීන්ගේ මානව ප්‍රාග්ධනය ඉහළ යා. එබන් දැන් ඔයාලට පුළුවන් ද මේකේ කැමති විදිහට අක්ෂරම් කරන්න? බෑ. මේකේ පැහැදිලිව අපිට කියනවා කෘෂි භාණ්ඩයි කාර්මික භාණ්ඩයි තමයිලු හදා ඉන්නේ. ඉතින් අනිවාර්යෙන් කෘෂි කාර්මික කියලා අනිවාර්යෙන් නම් කරන්න ඕන. ඊට පස්සේ අපිට කියනවා කෘෂි භාණ්ඩ හා කාර්මික භාණ්ඩ නිපදවන ආර්ථිකයක කෘෂි අංශයේ නිරත වන්නන් උදෙසා ක්‍රියාත්මක කර පුහුණු වැඩසටහන අවසානයේ ගොවීන්ගේ මානව ප්‍රාග්ධනය වැඩි වුණා. මේ හොඳට අහගන්න. හොඳට මතක තියාගන්න මානව ප්‍රාග්ධනය වැඩි වෙනකොට
සිද්ධ වෙන දෙයක් තමයි ඵලදායීතාවය වැඩි වෙනවා. ඵලදායීතාවය වැඩි වෙනකොට සිද්ධ වෙන දෙයක් තමයි හැකියාව වැඩි වෙනවා. එහෙනම් දැන් මේක දෙපැත්තෙන්ම විතර වෙන්නේ නැහැ. කෘෂියංශය කියලා කියනවනේ. ඒක කෘෂියංශය කියලා කිව්වම කෘෂියංශයේ විතරක් හැකියාමායිම් වක්‍රය පහළ විතර වෙනවද? දකුණු විතර වෙන්න ගන්නවා. ඔන්න ඕකයි වෙන්නේ. තේරුම් ගියාද? එහෙනම් කෘෂියංශයේ පුහුණු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඒගොල්ලන්ගේ මානව ප්‍රාග්ධනය වැඩි වෙලා ඵලදායීතාවය වැඩි වුණාම කෘෂියංශයෙන් විතරක් හැකියාමායිම දකුණට විතර වෙන්න ගන්නවා. හරි. අපි යමු ඊළඟ හැකියාමායිමට. යල්පැන ගිය තාක්ෂණයේ භාවිතා කරමින් සිදු කළ පොල් දෙල්ලා රටකජු නිෂ්පාදනය කර්මාන්තවල පැවති අකාර්යක්ෂමතාවය අඩු වීම. මේ බලන්න. දැන් ඒතකොට ඔයගොල්ලෝ අඳින හැකියාමායිම් වක්‍රය. දැන් මොකක්ද වුණා කියලා කියන්නේ? එතන තියෙන භාණ්ඩ වර්ග දෙක පොල් තෙල් සහ රටකජු. දැන් මෙතන වුණා කියලා කියන්නේ අකාර්යක්ෂම තිබ්බලු. වදන්න අකාර්යක්ෂමයි කියලා කියන්නේ නිෂ්පාදන හැකියාමායිම් වක්‍රේ මත ලක්ෂයක් හදන්නේ නැහැ. වක්‍රයට ඇතුළෙන් බීරි ලක්ෂය. දැන් අපිට කියන්නේ අකාර්යක්ෂමතාවය අඩු වුණා කියලා කියන්නේ. අර යල්පැන ගිය තාක්ෂණයේ භාවිතා කරගෙන ඉඳපු පොල් තෙල් නිෂ්පාදනයේ තිබ්බේ අකාර්යක්ෂමතාවය. රටකජු නිෂ්පාදනයේ තිබ්බේ අකාර්යක්ෂමතාවය. අකාර්යක්ෂමතාවය අඩු වුණා කියලා කියනවා. ඒතර අකාර්යක්ෂමතාවය අඩු වුණාම ඔයාලා දන්නවා දෙපැත්තෙන්ම නිෂ්පාදනය වැඩි වෙනවා. දෙපැත්තෙන්ම නිෂ්පාදනය වැඩි වෙනකොට සිද්ධ වෙන දෙයක් තමයි මෙතන තියෙන ලක්ෂය මෙතෙන්ට එනවා. හැබැයි මෙහෙමයි. අනිවාර්යෙන් දෙපැත්තෙන්ම එන්න ඕන. මොකද මේ පැත්තෙනුත් නිෂ්පාදනය වැඩි වෙනවා මේ පැත්තෙනුත් වැඩි වෙනවා. ඒතර දෙපැත්තෙන්ම නිෂ්පාදනය වැඩි වෙනකොට අකාර්යක්ෂමතාවය වැඩි වෙනවා. දැන් වාට අහන්නේ දේශයතොට ඒක හැකියාමායිම් වක්‍රය මතට වෙන්නේ නැද්ද කියලා. නෑ මතට වෙන්නේ නැහැ. අකාර්යක්ෂමතාවය තුරන් වුණා කියලා කියන්නේ නැහැ. අකාර්යක්ෂමතාවය අඩු වුණා කියලා කියන්නේ. එහෙනම් මතට එන්න බෑ. ඇතුලෙන් ලක්ෂයක් එනවා. මෙහෙම ආව නම් හරියට දාන්න.